කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබේ නිවසේත් මුළු පවුලේත් සියලු අමනුෂ්‍ය බලපෑම් දුරු කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ මහානුභාව සම්පන්න අති උතුම් සූත්‍ර දේශනාව අප දැන් ශ්‍රවණය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ යෝච සෝජෝච සුවචෝදස්ස මුදු අනතිමානි සන්තොස්සකෝච සුකරෝච අප්පකිච්ඡෝච සල්ලෞක උත්තේ සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පදේ උපවදේයං සුඛිනෝ වාගේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේ ජීවාන භූතත්තේ අසාවාසාවරානවසේ සාදීගාවායේ මාන්තාවා මජ්ජිමාරස්සකානුකතෝලා විට්ඨාවායේ වාද්දිත්තායේ ච දුරේව සංති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තාන කරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත ගත්තදිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං මදෝ ච දිව්‍යං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං විසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම වේදං විහාරං විදමාහෝ දිත්තෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ ධම්මයාතු ධබ්බසේයං පුනරේතේ තේන සච්ච වජ්ජේන සුදිතේ හෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සුදිතේ හෝතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සුදිතේ හෝතු සබ්බදා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ථයක් භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුපද්ද වේනක්ඛත්ථයක් භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුපද්ද වේනක්ඛත්ථයක් භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුපද්ද වේ